අහසයටම කොතැනක ඔබ ඉන්නවා මම ඉන්නන්නේ. ඔන්න ගයිස් අද අපි දෙන්න කරන්නේ මේ භාගයට සිවිලිම ගහන එක. මේ කැලට අපි සිවිලිම ගැහුවා. මා යාළුවෙක් එකතු වෙලා උට වෙලාවක් නැහැ කියලා දැන් අපි දෙන්න තමයි ගහන්න යන්නේ. මට තනියෙන් කරන්න බැරි හින්දා මෙයාවල්ලා ගත්ත සිවිලිම ගහන්න. අපි ගහමු. ඔන්න ඉතින් ගොඩ දවසකට පස්සේ තමයි ඔයාලට ඔන්න ආයිමත් මම vlog එකක් කරන් ආවේ. ඉතින් ඔයාලා හැමෝම සතුටින් පරිස්සමට ඉන්න ඇති කියලා මම හිතනවා. ඉතින් ඔන්න අද වීඩියෝ එකෙන් අපේ ගෙදර සාලෙට අපි දෙන්න එකතු වෙලා සිවිලිම ගහුවේ කොහොමද කියලා බලමු. ඒ වගේම අපේ ඇනිවර්සරි එකට හස්බන්ඩ් මට කලින්ම gift එකක් අරගෙන දුන්නා. ඒ gift එක මොකක්ද කියලාත් ඔයාලට මේ වීඩියෝ එකෙන් බලා ගන්න පුළුවන්. බිස්නස් එකෙන් හම්බෙන සල්ලි වලින් ඉතුරු කරන ගමන්ම අපේ ගේ පොඩ හදා ගන්න ඕනි කියලාත් අපිට හිතුණා. එතනිනුත් අපිට මුලින්ම සාලේ කෑල්ල හදා ගන්න තමයි ලොකුවට උමනාව තිබුණේ. මොකද ගාමන්ට් එකේ වැඩවලට එන කස්ටමර්ස්ලාත් එයාලගේ ඕඩර්ස් දාගන්න එන්නේ ගෙදරට. අන්න ඒ නිසා එතන ලස්සනට තියෙන්න ඕනේනේ. ඉතින් අපි හිතුවා අපේ සාලේ කෑල්ලේ මුලින්ම හදාගන්න. අපේ ගෙදර හැම සිවිලිමක්ම හස්බන්ඩ් එයාගේ යාළුවා එකතු වෙලා තමයි YouTube එකෙන් වීඩියෝස් බලලම එයාලා මේ සිවිලිම ගහන්නේ කොහොමද කියලා පුරුදු වුණා. ඉතින් නීට් එකට එයාලට මේ සිවිලිම ගහන්න පුළුවන් ඉතින්. ඕන්න බලන්නකෝ අපේ සාලේ සිවිලිම ගහන විදිහ. මුලින්ම ගාන්ට ලෙවල් කරගෙන මෙන්න මේ පටි ටික ගහගන්න තමයි තියෙන්නේ. ඉතින් අපිට මේ ගත්ත බඩු ටිකට තමයි වියදමක් උනේ. සිවිලිම ගහන්න අපිට බාස්කුලියක් ගියේ නැහැ. මොකද ඒක අපේ හස්බන්ඩ්ුයි යාළුවයි මායි එකතු වෙලා තමයි කරේ. ගෙදර හැම කාමරයකටම එකපාර සිවිලිම ගහන්න බැරි නිසා අපි කොටස් විදිහට තමයි සිවිලිම ගහන්න හේතුවේ. මෙන්න මෙහෙම තමයි අපේ රෙදි දාලා තියෙන්නේ. මේ ඔක්කොම දැන් අස් කරන්න ඕන. හෙට මගේ gift එක දාන්න. හෙට එනවා gift එකක් මං ගානේ. මේ හැම තැනම බඩු. ඉස්සෙල්ලාම අපේ කාමරේට, ඊට පස්සේ අපේ ටී-ෂර්ට් තියාගන්න කාමරේට. ඔන්න ඉතින් ඊටත් පස්සේ තමයි අපේ මේ සාලේ කෑල්ලට අපි සිවිලිම ගහන්නේ. ඒ සාලේ කෑල්ලට ගහන ගමන්ම අපි අපේ ගාමන්ට් එකේ මහන මැෂින් තියෙන කාමරේටත් සිවිලිම ගහන්න තමයි හිතාගෙන ඉන්නේ. අපි ඉතින් රැයක තමයි මේ සිවිලිම ගහන්න ගත්තේ. දවස් 2ක් වගේ විතර ගියා අපිට මේ සිවිලිම ගහලා ඉවර කරන්න. අවසාන දවසේ අපේ ගෙදර කට්ටියවත් අපි එක්කන් ආවා ගේ අස් කරන්න. මොකද අපි දෙන්නට අස් කරන්න ගියොත් එහෙම අස් කරන්න වෙන්නේ නැහැ. මොකද බබාව බලා ගන්නත් ඕනේනේ. එයා නිදාගත්තට පස්සේ තමයි මේ ඔක්කොම වැඩ අපි පටන් ගත්තේ. කියලා මුකුත්ම නැතුව අපි දෙන්න පටන් ගත්ත මේ ජීවිතේ අද ඉන්න තැන දැක්කහම ඇත්තටම ගොඩක් සතුටුයි. අපි දෙන්න ගොඩක් මහන්සි වෙලා තමයි මේ හැම දෙයක්ම කරගන්නේ. කාටවත් හොරයක් බොරුවක් වංචාවක් කරන්නේ නැතුව රැයක් දවාලක් නැතුව මහන්සි වෙලා අපේම සල්ලි වලින් තමයි අපි මේ හැම දෙයක්ම හිමීට කරගන්නේ. මේ දේවල් අපිට දවසකින් දෙකකින් ලැබුණ දේවල් නෙමෙයි. ඇත්තට මේ දේවල් ලබා ගන්න අපිට අවුරුදු ගාණක් ගියා. ඉතින් අද ඒ අවුරුදු ගාණක් ගියපු ඒ මහන්සියේ ප්‍රතිඵල අද අපි ලස්සනට භුක්ති විඳිනවා. මේ දවසේ නම් අපි පාන්දර වෙනකම්ම වැඩ කරා. ඉතින් බඩගිනි යනවානේ. ඒ බඩගින්නට මං කන්න චූටි පෑන් කේක් එකක් හැදුවා. මේ වෙලාවේ නම් අපේ ෂෙගු බබා හොඳටම දොයි. ඉතින් ඒ නිසා අපිට වැඩ කරගන්න ලේසි. ඔන්න අපි සිවිලිම ගහගෙන නම් ඉවරයි. කඩන්න ඊට පහුවෙනිදා අපි හිතුවා සාලේ තිබ්බ ටිකකුත් ගෑවනම් හොඳයි. ඔන්න ඉතින් එදාම මම බලාගෙන හිටපු gift එක මට හම්බුණා. ඒකට මං හරි ආසාවෙන් හිටපු gift එකක් මේක. එනකන් ආසාවෙන් තමයි හිටියේ. ඉතින් හස්බන්ඩ් ඇනිවර්සරි එකට තමයි මම මේ ආසාවෙන් හිටපු gift එක මට අරන් දුන්නේ. ඔයාට ගොඩාක් thank you මම මේ ආසාවෙන් හිටපු gift එක මට අරන් දුන්නට. ඇනිවර්සරි එකට කලින් තමයි මට මේ gift එක හම්බුනේ. ජූනි මාසේ 17 තමයි අපේ ඇනිවර්සරි එක තියෙන්නේ. ඒ කියන්නේ මායි එයයි යාළු වුණේ ජූනි මාසේ 17. මේ අවුරුද්දට හරියටම අවුරුදු 8ක් වෙනවා අපි දෙන්න යාළු වෙලා. ඉතින් අපේ ෂෙව් බබාටත් මේ ජූනි මාසේ 17ට මාස 9ක් වෙනවා. ඉතින් ඒ වෙනකොටත් අපි ගෙවල් අස් කරලා තිබුණේ නැහැ. ඒ නිසා අපේ ගෙදර කට්ටියවත් අපි එක්කගෙන ඇවිල්ලා ගෙවල් ටික අස් කරගත්තා. ඉතින් අපේ සෝෆා සෙට් එක අපි මෙන්න මේ විදිහට තමයි තිබ්බේ. අපේ ෂෙව් බබාවත් අපි ඒ ළඟින්ම තියාගත්තා.
එයා මුණින් අතර ඉන්න ෆොටෝ එක තමයි මෙතන අපි තියලා තියෙන්නේ. ජීවිතයේ මේ විදියට ප්‍රාර්ථනා පුරවාගෙන කාලය තුල දිව යනවා. කලකී දේවල් පමණක් පසුපසවාගේ දැනෙනවා සෙවනැල්ලා වගේ. ජීවිතයේ මේ විදියට ප්‍රාර්ථනා පුරවාගෙන කාලය තුල දිව යනවා. එදා අපේ අම්මලා ඇවිල්ලා හිටපු නිසා අපි හිතුවා එදාම අපේ ගාමන්ට් එකේ මැහුම් කාමරේටත් සිවිලිම ගැහුවා නම් හොඳයි කියලා. මොකද ඊට පස්සේ අපිට වෙලාවක් හම්බුනේ නැත්නම් එහෙම හැමෝම ඉන්න වෙලේ වැඩ ටික ඔක්කොම කරගන්න ඕනි කියලා හිතුවා. ගේන රෙදි රෝල් ටික ඔක්කොම අපි සාලෙන් තමා තිබ්බේ මීට කලින්. ඉතින් දැන් සාලෙන් බඩු තියන්න බැරි නිසා අපි ඔක්කොම කාමරයකට දැම්මා. ඉතින් මේ විදිහට තමයි ඔක්කොම ටික අස් කරේ. ඉතින් ඔන්න ඔය විදිහට තමයි අපේ ගේ ටික අපි හදාගෙන යන්නේ. ඔයාලටත් ඔයාලගේ හිතේ තියෙන හැම බලාපොරොත්තුවක්ම ඉෂ්ට කරගන්න ලැබෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා. එහෙනම් ඉතින් අද vlog එක මෙච්චරයි. කලකී දේවල් පමණක් පසුපසවාගේ